මොනවාද මේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා කියන්නේ? ඇක්ටිව් වොයිස් කියන්නේ කර්තෘකාරක. ඒ කියන්නේ වාක්‍යයක කර්තෘ මුලට එන වාක්‍ය. උදාහරණ විදිහට මම පොතක් කියවනවා මම කියන්නේ කර්තෘ. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා වාක්‍ය ඉස්සරහින් ඉන්නවා. ඉතින් මෙන්න මේවා තමයි කර්තෘ වලට අයිති වාක්‍ය. ඒ කියන්නේ මෙන්න මේවා තමයි සාමාන්‍ය ඉංග්‍රීසි වල තියෙන කර්තෘ. I මම we you they he she it ඒ වගේම නමක් ගත්තාම mother father මේවා තමයි කර්තෘ. කර්තෘකාරක වාක්‍යවලදී කර්තෘ මුලට ගන්නවා. කර්තෘ මුලට අරගෙන වාක්‍ය ලියවෙනවා. ඉතින් මේ කර්තෘකාරක වාක්‍ය ලියවෙද්දී එහෙම නැත්නම් ඇක්ටිව් වොයිස් වාක්‍ය ලියවෙද්දී මුලින් කර්තෘ ලියලා ඊට පස්සේ ක්‍රියාව ඊට පස්සේ කර්ම එනවා නම් කර්මය. ඉතින් මේ යටතේ සිම්පල් ටෙන්ස් වර්තමාන අතීත අනාගත, කන්ටිනියුස් වර්තමාන අතීත අනාගත, ඒ වගේම පර්ෆෙක්ට් වර්තමාන අතීත අනාගත, ඒ වගේම පර්ෆෙක්ට් කන්ටිනියුස් වර්තමාන අතීත අනාගත කියලා ටෙන්සස් 12ක් තියෙනවා ඇක්ටිව් වොයිස්. ඊට පස්සේ මොනවද මේ පැසිව් වොයිස් කියන්නේ? සරලව කිව්වොත් පැසිව් වොයිස් කියන්නේ කර්මකාරක. කර්මකාරක කියන්නේ කර්මයේ වාක්‍යයන්හි මුලට එන වාක්‍ය. ඒ කියන්නේ කර්මය කියන්නේ ක්‍රියාවට යටත් වෙන දේ. ඔවුන් පොතක් කියවනවා නම් ඔවුන් කියන්නේ කර්තෘ, ක්‍රියාව කියන්නේ කියවනවා. කියවන්නේ මොකද්ද? ක්‍රියාවට යටත් වෙන්නේ මොකද්ද? මේක තමයි කර්මය. පොතක් කියන එක තමයි කර්මය. ඉතින් තව උදාහරණයක් ගත්තොත් ඔහු නිවසක් ගොඩනගනවා. ගොඩනගන්නේ මොකක්ද? නිවස. මේක තමයි කර්මය. ඉතින් කර්මයේ වාක්‍ය වලට අරගෙන වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. ටෙන්සස් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් කර්මකාරක යටතේ මම කිව්වේ කර්මයේ මුලට ගන්න ඕනේ. ඒ යටතේ සිම්පල් වර්තමාන අතීත අනාගත, ඒ වගේම කන්ටිනියුස් වර්තමාන අතීත, ඒ වගේම පර්ෆෙක්ට් ටෙන්ස් එක පැසිව් වොයිස් වල වර්තමාන අතීත අනාගත කියලා කොටස් එතන 8ක් තියෙනවා. එතකොට ඇක්ටිව් වොයිස් වල කර්තෘකාරක වල වාක්‍ය ටෙන්සස් 12යි, කර්මකාරක වල ටෙන්සස් 8යි. මේ ඔක්කොම ටෙන්සස් 20යි. ඉතින් මේ ටෙන්සස් 20 පැහැදිලිව ඉගෙන ගන්න අපි ඉංග්‍රීසි කතා කරන පන්තියත් එකතු වෙන්න අපි මේවා හැම දෙයක්ම නිබන්ධන මගින් අභ්‍යාස කරලා සාකච්ඡා කරනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉංග්‍රීසි හරියාකාරව ඉගෙන ගන්න.